අපි බලන් ඉන්න හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න ආණ්ඩු ප්‍රමාද වුණේ ඇයි? විපක්ෂය කිව්වෙන් පස්සේද මේ තැනට ආවේ? ඇයි මේ ප්‍රමාදයක් වුණේ? නෑ එහෙම නෙමෙයි. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනවා කියන එක දැන් බැලූ බැලමට සරලව පෙන්වන්නට ඒක එහෙම නෙමෙයි. මොකද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කරාම සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වීම සම්පූර්ණ වෙනස් වෙනවා. ඒතර හමුදාව ඒ වගේ ආයතන වලට අර සාමාන්‍ය සිවිල් නීතියට එහා ගිය නීති ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසි නීතිය යටතේ සමහර බලපාන ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ලංකාවට එන සංචාරකයන් කියලා. ඒ සංචාරකයන් ලංකාවට එනකොට ඒගොල්ලෝට කලින් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒතර ඒ ඉන්ෂුරන්ස් එක අනුව තමයි ගෙවීම් කරන්නේ. හදිසි නීතිය ප්‍රකාශ කරොත් ලංකාවට එන සංචාරකයන්ට ඒ රක්ෂණ ආවරණය ලැබෙන්නේ නැහැ. ඒක වළංගු නැති වෙනවා. මම මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ ගොඩක් තියෙනවා. හදිසි නීතිය ප්‍රකාශයට පත් කරද්දී අපිට හිතලා බලන්න ඕනි කරුණු පැති ගණනාවක් තියෙනවා. ඉතින් මීට පෙර අවස්ථාවලදීත් එහෙම තමයි. උදාහරණයක් විදිහට 2004 සුනාමිය ඇති වෙච්ච වෙලාවේ දෙසැම්බර් 26 සුනාමිය ඇති වෙනවා. ජනවාරි මාසේ මුල් සතියේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්නේ. ඊට පස්සේ අවස්ථාවලදීත් එහෙම තමයි. සිද්ධියක් වෙච්ච ගමම්ම එකපාරටම සිවිල් නීතිය අභිවා ගිහලා හදිසි නීතිය පනවන එක සුදුසු ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒ නිසා මේ කලබල වෙලා හදිසියට සාමාන්‍ය සිවිල් නීතිය බල රහිත කරලා හදිසි නීතිය පනවීම හදිසිය ගත යුතු ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒ සියල්ල අධීක්ෂණය කරලා සමාලෝචනය කරලා ගත යුතු එකක්. ඉතින් අපි ඒ අනුව තමයි හදිසි නීතිය පැනවීම කරේ.